ඔව්. මයිස්ටර් ප්‍රෝග්‍රෑම් එක අද විශේෂිත වූ වැඩසටහනක් වෙනවා ඔයගලන්ට නොඅනුමානයි. ඉතින් ඒ විශේෂත්වය මොකක්ද කියලා අපි දැන් බලමු. ඔව්. ඉතින් අද මයිස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ මම වෙනස් විදිහේ කෙනෙක් ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. මට ටිකක් සංවේදී මොහොතක් මේ කන්වර්සේෂන් එක අද මේ මයිස්ටර් ප්‍රෝග්‍රෑම් එක මේ කියන කැරක්ටර් එක ලංකාවේ ගොඩක් ජනප්‍රිය ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. 2014 වල most dedicated designer category එක competition එකකදී win කළා. ඇය තමයි අයිශ්වර්යා පීරිස්. අද මාත් එක්ක ඉන්න ෆැෂන් ඩිසයිනර්. hello අයිශ්වර්යා. hello. ඔව්. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් මේ මොකද්ද මේ තියෙන සංවේදීත්වය සහ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. ඉතින් මම මේ ගැන කතා කරන එකත් මට ලොකු සංවේදීතාවයකට පත්වන අවස්ථාවක්. නමුත් මම මේ සංවාදය පටන් ගන්න කලින් අපි තවදුරටත් එයාගේ ෆැමිලි එක ගැන විස්තර ටිකක් අහලම මම ඒ කතාව ඔයගොල්ලෝ ඉස්සරහා දිගාරින්න. අයිශ්වර්යා මම දැනගන්න කැමතියි ඔයා ලංකාවේ මොන වගේ පළාතක ඉපදිලා මොන වගේ දෙමාපියෝ වගේ දෙමාපියන් මොනවාද කළේ, how many siblings you have and ඔයාගේ පාසල් කාලයේ ඒ සියලු විස්තර මුලින්ම දැනගන්න. ඔව් අංජි මම ඇත්තටම ඉපදුනේ කොළඹ. මගේ ගම වෙන්නේ කොළඹ. ඉතින් මම කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන් තමයි I did my studies. එතකොට මම A level කළා. I was selected to Colombo University. එතකොට මගේ ඇත්තටම වෘත්තිය වෙලා තිබුණේ ෆැෂන් ඩිසයිනින් නෙමෙයි. ඔව් මම දැනගන්න කැමතියි ළමා කාලය ගැන සහ දෙමව්පියන් සහ ඒ සියලු විස්තර ටික අයිශ්වර්යා ඉස්සරින්ම. පොඩි කාලේ විස්තර කියනවා නම් ඉතින් මම හරිම දඟකාර ළමෙක් පොඩි කාලේ. හරිම කැමතියි මම ආර්ට්ස් වලට, මියුසික් වලට, ඩාන්සින් වලට. So පොඩි කාලේ මම I was a good Canadian dancer. මම මුදියන්සේ දිසානායක ප්‍රොෆෙසර් මුදියන්සේ දිසානායක යටතේ තමයි කැන්ඩියන් ඩාන්සින් කරේ. ඉතින් ගොඩාක් ෂෝස් වලට මම හිතනවා මම අර පාර්ලිමේන්තු එකේ අපි කියනවා අර දියවන්න අය මම ඩාන්ස් කරලා පව තියෙනවා ගොඩක් තැන්වල කැන්ඩියන් ඩාන්සර් කෙනෙක්. එතකොට මම හොඳ ආටිස්ට් කෙනෙක් ඒ වෙනකොට මම හොඳ පියානිස් කෙනෙක්. ඉතින් ඒ පොඩි කාලේ මං හිතනවා හරි සුන්දරයි. මොකද මං ගොඩාක් මගේ ජීවිතේ ගත කරේ මගේ ආච්චි අම්මාගේ ගෙදර. මගේ ආච්චි අම්මා සීයා කොළඹ ජීවත් වෙන්නේ නෙමෙයි. ඒගොල්ලෝ ගොඩාක් ගම්බත දෙන්නේ කොළඹට ඇවිල්ලා ජීවිතේ පටන් අරගෙන. ඉතින් මං හරි ආස වුණා ඒගොල්ලන්ගේ පරිසර රටාවට. their way of style. ඒගොල්ලෝගේ කෑම බීම ඒගොල්ලන්ගේ තියෙන අර very genuine qualities අපි කියන අව්‍යාජ ගතිගුණ කියලා. ඉතින් මොකද මගේ සීයා ගොවියෙක් බෙන්තර. ඉතින් මගේ ආච්චිත් ඒ වගේ ගොවි පවුලක. ඉතින් ඒ මම අර කොළඹ ඉපදුනත් ඇන්ජි මට තිබුණා අර ගමේකම සහ මේ කොළඹ වෙල් ආශ්‍රිත පරිසරයක මම හැදුනේ. ඉතින් මගේ ආච්චි ගෙදර තිබ්බ ලොකු වෙල් යායක් ඒකේ නෙළුම් මල් පිපුණා. මගේ සීයා ඒකේ බහැලා නෙළුම් මල් කඩනවා, නෙළුම් අල ගලවනවා. අපි නෙළුම් අට තැඹලා කනවා. ඒ වගේ හරි සුන්දරයි. ඉතින් මට තමයි පොඩි කාලේ මට තිබ්බ පොඩි චොපර් එකක්. මම ඒ චොපර් එකේ අම්මට හොලෙන් මුළු ගම වටේම යනවා. ගිහලා හොරෙන් එනවා හති දාගෙන මේ like canteen thinking මගේ අම්මා මට බැනලෙලව ගනි කියලා. ඒ වගේ හරි දඟකාරයි. ඒ වගේම මං ඉංගනීමට දක්ෂකම් දැක්කු නිසා මගේ අම්මා බය වුණා. මම කලාවට ලැබි වෙයි කියලා. ඒ නිසා මාව කලාවෙන් චුට්ටක් ඈත් කරා පොඩි කාලේ. ඔව්. ඉතින් ඔය ආකාරයෙන් තමයි ගෙන ගියේ. නමුත් අන්තිමට කොහොම හරි මං හිතනවා මං එතනම තමයි නැවතුනේ කියලා ජීවිතේ. ඔව්. ඉතින් මේ කියන අයිශ්වර්යා පීරිස් අපි මම මේකේ පිටාම දක්ෂ ෆැෂන් ඩිසයිනර් මට කියන්නත් ඉතාම කැමති නැහැ. නමුත් මේ වෙනකොට සම්පූර්ණයෙන් ජීවිතේ වෙච්ච එක්තරා සිදුවීමක් නිසා හදිසි අනතුරක් නිසා සම්පූර්ණයෙන් අන්ධභාවයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ජීවිතේ මේ හැම ඇචීව්මන්ට් එකක්ම මේ ඩිසයිනින් පැත්තෙන් අයිශ්වර්යා දිනන එක බොහොම පුදුම හිතෙන කතාවක්. මම හරවුස්සන්න කැමති නැහැ ඒ දුක්බර සිදුවීම. නමුත් කෙටියෙන් මම පොඩ්ඩක් දැනගන්න කැමති අයිශ්වර්යා ඔයා ගැන කතා කරන්න කැමති නම් මේ ඇක්සිඩන්ට් එක කොහොමද වුනේ සහ ඊට පස්සේ මේ සිටුේෂන් එකට ඔයා කොහොමද මුහුණ දුන්නේ? first of all අංජි මම කියන්න මට කවදාකවත් ඔයා නෙමෙයි වෙන කවුරුවත් ඒක මට සංවේදෙන්නේ නැහැ. හේතුවක් තියෙනවා අංජි. ගොඩක් වෙලාවට අපි හිතනවා කෙනෙක්ට දෙයක් නැති වුණාම ගොඩක් සංවේදී කියලා. නමුත් මම හිතනවා මගේ ජීවිතේ I found myself really
after this incident. මොකද මගේ දැස්සේ පෙනීම මට නැතුව ගියන් පස්සේ තමයි මම කියන මගේ නියම චරිතය මම සොයාගත්තේ. so ඒ වගේම මම විශ්වාස කරනවා මට දෙවියන් වහන්සේ සැබවින්ම ආශිර්වාද කරේ මගේ දැස්සේ පෙනීම නැතුව ගියන් පස්සේ. so ඒකට මොකක් හරි හේතුවක් තිබෙන්නේ නැති. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද මට ඒ හින්දා නැති වුණා දේ වගේම මම ඒ නිසා මගේ ජීවිතේ ලබාගත් දේ ගොඩක් වැඩි. උදාහරණයකට ඇත්තටම මේ කියන්න පුළුවන් දැන් මගේ ඉන්සිඩන්ට් එක ගැන කියනවා නම් ඔය අහපු විදිහට 2000 මාර්ච් වල තමයි මාර්ච් 20th තමයි මේකට සිද්ධියට මුණ පෑවේ. ඒතකොට මම බැංකු නිලධාරණියක්. මම වැඩ කරේ පෞද්ගලික බැංකුවක. මම ඇත්තට මගේ වාහනේ මගේ කායකේ මම ඩ්‍රයිව් කරන් එනකොට තමයි කාල්ස් ස්ට්‍රීට් එකේදී මේ ඉන්සිඩන්ට් එකට මම මුණ පෑවේ. ඇත්තටම දවස් 3ක් ගත වෙනතුරු මම දැන හිටියේ නෑ මම මොකද සිද්ධ වුනේ කියලා. මොකද වුණ සිද්ධිය? ඒක ඇත්තටම ත්‍රස්ත ප්‍රහාරයක්. ඒකෙන් 46 දෙනෙක් මිය ගියා. ඒ වගේම තවත් 50 ගණක් තුවාල ලැබුවා. ඉතින් මට සිහිය එනකොට මම හිටියේ අපි කියනවා ජෙනරල් හොස්පිටල් එකේ හදිසි සත්කම් අංශේ. ඉතින් මගේ ඒ වෙනකොට මගේ ඇවිදින්න බැරුව තිබේ. මට තිබ්බ කම්පවුන්ඩ් ෆ්‍රැක්චර් එකක්. ඒ කියන්නේ මගේ වම් කකුල සම්පූර්ණයෙන් ආබාධ වෙලා තිබුණේ. ඉතින් මම ගොඩක් ලාබාල නිසා දොස්තරවරු ડોක්ටර්ස්ලා විශ්වාස කරා යම්කිසි සහනයක් මට ලැබෙයි කියන එකකින්ද ඒගොල්ලෝ වැඩිය ඔපරේෂන්ස් පැත්තෙන් මාව වැඩිය ටච් කරන්න ගියේ නැහැ. නමුත් මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා කොහෙලා හරි මගේ දැස්සේ පෙනීම ලැබෙයි හා මම නැවත ඇවිදින්න පටන් ගනී කියලා. ඉතින් ආශිර්වාදයෙන් මම ඇවිදින්න පටන් ගත්තා. නමුත් මගේ දැස්සේ පෙනීම අද වෙනතුරු මට තාම ඒකට කියෝ එකක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මං වගේම මේ ලංකාවේ හැම කෙනෙක්ම කොමන්ලි මුණ දිටු තත්ත්වයක් තමයි ඒ කාලේ අපිට තිබ්බ ඒ ත්‍රස්ත ප්‍රහාර. ඉතින් ආවාසනාවකට හෝ වාසනාවකට මම ඒකට මුණ දුන්නා. ඉතාම තරුණ කාලයේ හිටපු තමුන්ගේ තරුණාවදියට එළඹිච්ච වයසේ හිටපු තරුණියක් හැටියට මේ හදිසි යෙන් ජීවිතයට ඇතිවෙච්ච මේ දේට අයිෂාරියා මානසික වේලාව කොහොමද මුහුණ දෙන්නේ? ඇත්තටම ඒකයි පුදුම දේ. දැන් ගොඩක් අයට මාව තේරුම් ගන්න බැරුව ගියා. මොකද මට මතකයි මගේ සිහිය ලැබිලා මට සතියකින් පමණ මම සින්දු කියනවා මගේ හොස්පිටල් එකේ. මම හරි සතුටින් ගාලා ඉතින් ડોක්ටර්ස්ලා හරි පුදුම හිතුණා මොකද්ද මේ මානසිකත්වය. මං හිතනවා දැන් මං ආපස්සට හැරිලා බලද්දී මට හිතෙනවා මං ඒ වෙලේ මට තිබුණේ ඉන්සිකියුර් ගතියක්. මොකද මගේ වටේ මගේ එවකට හිටපු මගේ පවුලේ සියලු දෙනාම හිටියා. එතකොට දහස් සංඛ්‍යාත මගේ මිතුරු මිතුරියන් මාව දිනපතාව මාව බලනවා. මම මාසෙකමාරක් ජෙනරල් හොස්පිටල් එකේ මං නැවතිලා හිටියා. ඉතින් දිනපතාම දහස් ගණනින් ආව සමහර අයව එවන්න බැරි තරමට මගේ රූම් එකේ පිරීතිරී ගියා. ඉතින් අර ඉන්සිකියුර් ගතියක් දැනුනේ නැහැ. හැම වෙලාවෙම හිතුවක් මොන දේ නැතුණත් මගේ පවුලේ අය මගේ අය මා වටේ ඉන්නවා මට බය වෙන්න දෙයක් නැහැ කියන එක. මම හිතනවා ඒ හින්දාම තමයි මට අර දුක තනිකම කියන එක බය කියන එක මගේ හිතට ආවේ නැත්තේ. නමුත් මම හිතනවා පහු කාලිනව මගේ ජීවිතේ වෙච්ච දේවල් වලට අනුව මම ඒ වෙලේ එක දැනගත්තා නම් මම ගොඩක් බියරපත් වෙන්න තිබුණා. මගේ ජීවිතේ ලොකු පෙරලියක් වෙන්න යනවා කියන එක. නමුත් ඒ අවස්ථාවේ ඒක දැනුන්නේ නැහැ. එකම දැනුණ දේ තමයි මට තේරුම් ගන්න බැරි ගිය දේ තමයි මට පේන්නේ නැති එක. මොකද මගේ ගොඩක් I had very high swelling in my eyes. ඉතින් ඒ නිසා ඇස් දෙක ගොඩාක්ම අර විශාල වශයෙන් අර ඉදිමිලා වගේ තිබුණ නිසා ස්වෙලින් එකක් තිබුණ නිසා මට තේරුම් ගන්න බැරුව හිටියේ මට පේනවද නැද්ද කියන එක. ඒ වගේම මගේ තේරුණ දේ තමයි මගේ ශරීරය ලොක් වෙලා මට ඇවිද ගන්න බෑ. මම එකතැන හිටියා මිසක් මම ඇත්තටම ඒ වෙලේ කල්පනා කරේ නෑ මුළු ජීවිතේටම මම මේ ආකාරයෙන් මුහුණ දෙන්න වෙයිද කියන එක මට ඒ වෙලේ හිතුනේ නෑ අංජි. මොකද මට හැමෝම ආදරෙන් මාව බලාගත්තා. ඉතින් ඒ නිසා සතුටක් මිසක් අනාගතය ගැන හිතලා මට දුකක් හිතෙන්න කාරණාවක් එවකට තිබුණේ නැහැ. ඔව්. එතකොට මේ අවුරුදු 20 වගේ මේ වගේ ලොකු ඇක්සිඩන්ට් එකකට පත් වෙලා තම මේ වගේ ඇස්පෙනීමක් නැති වෙලා ඒ වගේ තත්යකට පත් වෙනවා. ඊට පස්සේ ජීවිතේට මූණ දෙන්න වෙන්නේ ඊටාම බැරෑරුම් විදිහට. අයිෂාරා මේක විඳ දරාගත්තේ කොහොමද? ජීවිතේ ඊට පස්සේ හදාගත්තේ කොහොමද? මම දන්න ආකාරයට තම බැංකුවේ කරපු රස්සාවත් අතාරින්න වෙන්නේ නැති. ජීවිතේ ඉදිරි දේවල් වලට හැඩ ගැහුනේ කොහොමද අයිෂාරා? ඒක තමයි අංජි දුෂ්කරම දේ. most difficult time in my life. මම හිතනවා එතන තමයි මගේ turning point එක. මොකද
මං හිතනවා 1.5 months මම හොස්පිටල් එකේ ඉඳලා මම නිවසට ආවම එතනින් පස්සේ මම මුහුණ දෙන්න ගත්ත දේවල් තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න බලපෑවේ. මොකද දවසින් දවස මගේ අම්මා තාත්තා පවා මාව හැර යනකොට මගේ නෑදෑයෝ පවා මාව හැර යනකොට එකිනෙකාට අපි කියනවා passing the ball to another. මේක ඔයාගේ responsibility එක, මෙයා අරයාගේ responsibility එක, මෙයා අපේ responsibility නෙමෙයි. ඉතින් හැම කෙනාම මාව තව කාගේ හරි responsibility එකක් කියලා මගේ අර යන්න යනකොට ටිකෙන් ටික මට මාව බලන්න මගේ සුවදුක් බලන මිතුරන් මගෙන් ඈත් වෙලා යනකොට ජීවිතේ ලොකු හිස් බවක් දැනුණා එන්ජි. lot of emptiness in my life. එතකොට මං හිටපු තත්ත්වය අනුව මට රැකියාවක් කොහොමත්ම කරන්න බැරි කමක් තිබුණා. මොකද මං හිටියේ wheel chair එකක. එතකොට one thing ඇත්තටම කියනවා නම් මේ දකින්න ස්වරූපෙ නෙමෙයි මම හිටියේ. මගේ එතකොට කොණ්ඩෙම නැහැ. I didn't have anything in my head. Bald head. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිස අර හිසකේ සම්පූර්ණයෙන්ම නැතිව තිබුණ කෙනෙක්. වගේම මම ආහාර පාන ගැන කැමැත්තක් තිබුණ නැතිඳ ගොඩාක්ම අර අපි කියනවා very skinny and very like a skeleton. ඉතින් අර අපි කියනවා උපතින් ලැබුවා හෝ ගොඩනැගුම කියන රූපයක්වත් මට තිබුණේ නැහැ. ඉතින් සියලු ආසාවක් නැතුව ගෙලා තිබ ජීවිතේ දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ මානසිකව මාව ගොඩනගවන්න කෙනෙකුත් මගේ පවුලේ තිබුණේ නැහැ. එවැනි පවුල් වටපිටාවක් මට තිබුණේ නැහැ. ඉතින් ඊටම දුෂ්කර වුණා. මොකද බලාපොරොත්තු වුණ හැම කෙනාගේම මම විශ්වාසයි. මම ආසාවෙන් බලන් හිටියා මට කියයි කියලා hold on. විශ්වාස කරන්න. ඉස්සරහට යමු. නමුත් ඒ වචන ටිකවත් කියන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. හැම වෙලාවෙම ඇයි ඔයා ජීවත් වුනේ කියන හැඟීම දෙන්න කෙනෙක් විතරයි මට හිටියේ. ඉතින් ඒ නිසා මට හරි වේදනාවක් ඇති වුණා මගේ ජීවිතේ. දැන් ඇයි මං ජීවත් විය යුතුයි තේ කියලා. So දැන් මොකද කරන්නේ? ඉතින් මම ওই විදියට මම හිතනවා මගේ ආගම පවා මම වෙනස් කරා ඒ කාලේ. මම හිතනවා මම ඒක අතිපෞද්ගලික දෙයක්. මගේ අතුලාන්තෙදම දැනෙච්ච දෙයක් නිසා තමයි මම ආගම වෙනස් කරේ. මම අදටත් ඒ විශ්වාසය ඉන්නවා. නමුත් ඒ වෙනස් වීම තුළ ඇන්ජි මට ජීවිතය තුළ විශ්වාසයක් ඇති වුණා. So මම අර නැති වුණා කියන තැනින් මම හිතනවා I started from where I was let down to zero. මොකද මට ජීවත් වෙන්න විදිහක් නැහැ, මට ආදායමක් නැහැ. ඒ වගේම මගේ අම්මා තාත්තා මාව බලාගන්නේ. මාව මානසික රෝහලකට ඇදලා දාන්න හදනවා මම මානසිකව ඇද වැටිලා කියලා. නමුත් මං හොඳ මානසික තත්ත්වයක හිටියා. ඉතින් නොයෙකුත් මං හිතනවා මේක සාමාන්‍යයෙන් පොදු වශයෙන් මේ තත්ත්වෙට මුහුණ දෙන ඕන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. නමුත් කීප දෙනා එකෙන් ගොඩ එන්නේ ඇන්ජි. හේතුව අපිට අවශ්‍ය වෙනවා අපිට විශ්වාසය දෙන අය. අපි කොයි අවස්ථාවක වුණත් අපිට අවමාන නොකරන, අපව ලැජ්ජ නොකරන, අපිට ආදරය කරන අය. ඉතින් ඒක තමයි මම ජීවිතින් ඉගෙන ගත්ත ලොකුම දේ. අදටත් මම හිතනවා මගේ ඇස් දෙක පේන්නේ නැති වුණාට මං හදවතින් මට හම්බුන අය ගොඩාක් විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. සමහර අය ත්‍රී වීල් වල අය, පාරේ ඉන්න අය. නමුත් මං ඔවුන්ට මගේ හදවතින්ම ආදරේ. මොකද ආදරය කරන්න මං ඉගෙන ගත්තේ ඔවුන් මට දක්වපු ආදරය නිසා. ඔවුන් සැලකුවේ නෑ මම ලස්සනද, කැතද, උගත්ද, පොහොසත්ද, දුප්පත්ද කියන එක. නමුත් ඔවුන් මා හිටපු ආකාරයෙන්ම මට ආදරය කරා. ඒ නිසා ඇන්ජි දවසින් දවස මං ශක්තිමත් වුණා. So I was strengthening myself. මං හිතුවා නෑ මම කොහොම හරි අඩිය තියලා මං ඉස්සරහට යනවා. මම මිය යන්නේ නෑ. මොකද ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා මේ දැන් එයා මැරෙයි. මේ දැන් වහබොයි. මේ දැන් මොකක් හරි වෙයි. නමුත් මං හිතනවා මං ඒ ඔක්කොම ෂෙල් එක මං කඩාගෙන එළියට ආවයි 2014. මොකද ලොකු නිශ්ශබ්දතාවයක් තිබ්බා මගේ ජීවිතේ අවුරුදු 13ක් ඇන්ජි. මම ඩිසයිනින් කියන දේ කරත් මම සමාජයෙන් කොටු වෙලා හිටියේ. මම ගෙයක් ඇතුලේ කොටු වෙලා මට සමාජයට එළියට බහින්න බෑ. ඉන්සිකියෝර්ඩ්. මාව ආරක්ෂා කරන කෙනෙක් හිටියේ නෑ. මගේ අම්මා තාත්තා මා ගාව නෑ. නමුත් මම හිතනවා මගේ ටර්නින් පොයින්ට් එක මගේ ජීවිතේ හම්බුන මගේ විශේෂ පුද්ගලයන් නිසා මට ඇති වෙන ශක්තිය, ඒ වගේම this is my own belief. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ මට දීලා තියෙන inner strength එක. ඒ නිසා එන්ජි මම ජීවිතේ අලුත් ස්ටෙප් එකක් ලැබුවා. මම හිතනවා මේ ස්ටෙප් එක නිසා මට පුළුවන් වෙලා තියෙනවාද සමාජයේ ගොඩාක් පොඩි ප්‍රශ්න නිසා පවා ජීවිතේ හැරගෙන ජීවිතයෙන් මන්දි ගෙවන්න හදන අයට එක්සැම්පල් එකක් වෙලා
ඒගොල්ලන්ව ස්ට්‍රෙන්තන් කරන්න මං හිතන්නේ ඒක තමයි මං ජීවිතේ ලැබපු එක ආශිර්වාදයක් වෙන්නේ. ඔව් ඉතින් අයිෂාරාගේ කතාව ඇත්තටම ජීවිතේ අපිට ගොඩක් දේවල් එකතු කරගන්න තියෙනවා. ඉතින් තවත් එයාගෙන් අහගන්න මට දේවල් ගොඩක් තියෙනවා. අපි මේ බ්‍රේක් එකට ගිහිල්ලා නැවත කතා කරමු අයිෂාරාගේ ඊටාම ශක්තිමත් වූ ගමන අද මේ වෙනකන් ආවේ කොහොමද කියලා. ඔව් ඉතින් අයිෂාරයාගෙන් ඇත්තටම ඇවිල්ලා අද අපි ගොඩක් වෙනස් විදිහේ කන්වර්සේෂන් එකක් අපිට මේ මයිස්ටයිල් තුර දිග හැරෙනවා කතා කරන්න බොහොමයක් තියෙනවා මම පොඩ්ඩක්වත් වෙලාව අපතේ දාන්න කැමති නෑ අයිෂාරයා මම දැනගන්න කැමති මේ 2000 මේ සිදුවීමෙන් පස්සේ අවුරුදු ගණනක් ඔයා නිවස තුළ කොටු වෙලා ඉන්නවා ටර්නින් පොයින්ට් එකක් හැටියට අවුරුදු 13කට පස්සේ ඔයා එළියට එනවා නමුත් මම ඉතා කෙටියෙන් දැනගන්න කැමති මේ නිවස තුළ කොටු වෙලා හිටපු කාලය අතරතුර තමුන් මේ සිද්ධියට හදිසි අන්තරට මුහුණ දෙන්නේ බැංකු ශේෂ්ත්‍රයේ වැඩ කරන තරුණියක් හැටියට මේ අවුරුදු 13ක කාලය ගෙදරට කොටු වෙලා ඉන්න අතරතුර තමුන් ෆැෂන් ඩිසයිනින් ගැන මොකක් හරි ෆලෝ අප් එකක් දුන්නද ඒ සිදුවීමට කොහොමද මඟ පෑදුනේ අයිෂාරයා ඒක හරිම ෆැසිනේටින් ස්ටෝරි එකක් එන්ජි අවුරුදු 13ක් මං විශේෂයෙන්ම කරන අවුරුදු 13ක් මං හිටියේ මගේ පවුල ඇතුළේ හිලවර නෙමෙයි මම අවුරුදු 13ක් තනිව ජීවත් වුණා. all alone. no servant, no mother, no father. ඒ නිසා මම ඒකෙන්ජි කිව්වේ මම 0 වැඩිච්ච තැනින් මම නැගිට්ටා කියලා. මගේ කෑම මම මුල් දවස්වල මට කෑම පිස ගන්න විදියක් නැතුණා මට මතකයි. මම ගෑස් කුකර් එක මේව කරලා මම ඒකට මගේ ඇඟිලි ටික දානවා ඉස්සෙල්ලා ගින්දර තියනවද බලන්න. ඊට පස්සේ තමයි මගේ කෑම එක මම රත් කරගන්නේ. ඉතින් පසු කාලෙක මගේ ඇඟිලි දකින අය ගොඩක් වෙලාට හෙව්වා මේ මොකද ඔයා ඇඟිලි පුච්චගෙන තියෙන්නේ කියලා. ඉතින් මං කිව්වා කරන්න දෙයක් නැහැ මට ගින්දර තියනවද බලන්න මගේ ඇඟිලි ටික දාන්න වෙනවා කෑම දාන්න කලින්. ඉතින් so you can imagine මම පටන් ගත්ත තැන. ඕම යනකොට මං ටික ටික මට මතකයි මේ ඇත්තටම මට පාවහම් දෙයක් පවා තිබුණේ නැහැ. මුදල් කොහෙන් හරි හොයාගෙන තිබ්බා පාවම් දෙකක්වත් ගන්න මට එළියට බහින්න බෑ. මොකද මගේ ගෙදරට එන්නවත් කිසිම කෙනෙක් නැහැ. ඒ මොකද මිනිස්සු එන්න බයයි. හේතුව රෙස්පොන්සිබිලිටි එක ගන්න වෙයි. මෙයාට යම් කරදරයක් වුණොත් අපිට රෙස්පොන්සිබල් වෙන්න වෙයි. එහෙම නැත්නම් සමහර අය හිතුවා අපි මොනා කරන්නද එයා තනි වුණාට එයාගේ අම්මා තාත්තා එයාව බලාගනි. ඉතින් ওই විදිහට කාලේ ටික ටික අවුරුදු 13ක් ගෙවිලා ගියා. but what happened fascinatingly ඒ නිවස ඇතුළත වෙලා මං ජාත කරපු කාලේ මම හිතුවා මම අඳින ගොඩක් ඒවා මොකද මට ඇඳුමක් මිලදී ගන්න යන්න මට විදියක් තිබුණේ නැහැ. when I needed clothes මට ඇඳුම් අවශ්‍ය වෙලාට මට යන්න කෙනෙක් නැහැ. එකක් මාව එක්කයි යන්න කෙනෙක් නැහැ. ඇස් එක පේන නිසා මට තනියෙන් යන්න බෑ. ඒ වගේම මිනිස්සුන්ට මං වෙනුවෙන් වැය කරන්න කාලයක් තිබුණේ නැහැ කිසිම කෙනෙක්ට. ඉතින් මම බැලුවා හොඳයි. මම කොහෙන් හරි රෙදි ටිකක් හොයාගෙන මම ඩිසයින් කරලා මම ඇඳුම් කොහොම හරි මහ ගන්නවා කියලා. ඉතින් ওই විදිහට මම නිර්මාණය කරපු සමහර ඇඳුම් මම අඳින්න ගත්තා. නමුත් ඒට ලැබෙන ප්‍රතිචාර සමහර අය එළියට යනකොට ආනේ ලස්සන බ්ලවුස් එකක් ලස්සන කිට් එකක් කොහෙන්ද මේක ගත්තේ කියලා අහනකොට මට හිතුණා මොකක් හරි විශේෂත්වයක් ඇති මගේ ඇඳුම් වල. එහෙම විශේෂත්වයක් තියෙන නිසානේ කවුරු හරි අහන්නේ. ඒ කියන්නේ දැන් මේ සිදුවීම වෙන්න කලින් අයිෂාරයා මහන් ඩිසයිනින් එක දැනගෙන හිටියද? Yes, I could. මට මතකයි මට ඇස් පේන්න කලින් ඇස් දෙක නොපෙනෙන කලින් රැන්ජි මම බ්‍රයිඩල් ඩිසයින්ස් කරලා තියෙනවා. ඒවා පුවත්පත් වල පාවෙලා තියෙනවා. නමුත් මගේ නම ඩිසයිනර් කෙනෙක් විදිහට හදාගන්න මම වැඩි උත්සාහයක් දැක්ුවේ නෑ. හේතුව මම නීතිඥවරයෙක් විදිහට ජීවිතේ ගමන ආරම්භ කරපු කෙනෙක්. ඒ වගේම මම කොළඹ යුනිවර්සිටියේ තේරුනේ ජනමාධ්‍යකරණය හා නීතිය සම්බන්ධයෙන්. ඉතින් නමුත් මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරගෙන යන්න බැරුව ගියා කොළඹ. ඉතින් ඒ නිසා මගේ වෘත්තියට මම ආසාව දක්වලා තිබ්බේ මේ පවුලේ බලපෑම නිසා ඒ පැත්තට නිසා මම මේ ඩිසයිනින් කරත් මට ඒ පිළිබඳව මම අර අපි කියනවා අර නමක් හදාගන්න කියන තැන මම හිටියේ නෑ. ඉතින් ඒ නිසා මම ඒක ගොඩක් සීක්‍රට්ලි ගිය දෙයක්. ගොඩක් වෙලාට ඉතින් මගේ ඩිසයින්ස් පත්තරලා යනකොට මගේ නම නෙමෙයි ගියේ. ගොඩක් වෙලාට මේ ඒක ඩ්‍රෙස් කරපු කෙනාගේ නම. ඉතින් ඒ වගේ. නමුත් ඒකට මම කවදාකවත් ඔෆෙන්ඩ් වුණේ නෑ. මොකද මම ඒක එච්චර බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේම මහාන හැකියාවකුත් මට තිබුණා. ඉතින් ඒ හැකියාවන් දෙක තිබුණ නිසා තමයි ඇන්ජි ඇස් නොපෙනෙන කාලේ පවා මට මහාන කෙනෙක්ට මට අදට පවා ගයිඩ් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ඇඳුම කපන්න. මෙන්න මේ ආකාරයෙන් ඇඳුම මහන්න. මොකද මහාන අය ගොඩක් වෙලාවට අපි අලුත් ඩිසයින් එකක් කරපුවාම ඒකේ ටෙක්නික් එක ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ.
මොකද අලුත් ඩිසයින් එකක් අපි කරනවා කියන්නේ අලුත් පැටර්න් මේකින් ඒගොල්ලන් අඳුරන්නේ නැහැ. ඔව්. ඉතින් ඩිසයිනර් කෙනෙක් හැම වෙලාවෙම ඩ්‍රෙස් මේකර් කෙනෙක්ට කියන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් තමයි මේ මැටීරියල් එක කැපෙන්න ඕනේ. මෙන්න මේ ටෙක්නික්ස් දාන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම අර ඩිසයිනින් and පැටර්න් මේකින් knowledge එක තිබිය යුතුමයි ඇන්ජි මේ වගේ නිර්මාණයක් කරන්න. ඔව්. එතකොට අයිෂාරයා මේ අවුරුදු 13කට පස්සේ අයිෂාරයා කොහොම හරි ජීවිතේ ලොකු පිම්මක් පනිනවා. ඒක ගැනත් මම කෙටියෙන් දැනගන්න අතරේ මම කැමතියි මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට ඔයා fully involved වුණේ කොහොමද? ඔව් එන්ජි දැන් මම ওই වගේ දැන් ඩිසයිනින් කරනකොට මම ඔයාලට කිව්වා වගේ අර මම මගේ ඇඳුම් නිර්මාණය කරනකොට ඒක ප්‍රතිචාර ලැබුණකොට මට ආසාවක් ඇති වුණා. දැන් මට රැකියාවකුත් නැහැ. මට ලොකු ආසාවක් ඇති වුණා. මටම කියලා මට ෂොප් එකක් මට ඩිසයිනින් කියන එක මගේ මනසේ වැඩ කරේ නැහැ. නමුත් I wanted to have my own shop, my own boutique, my own name. මොකද මට මතකයි මම දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මට හිටිය හොඳ මිතුරියක්. Her name was Diana Alvihare. She is also a designer. අපි දෙදෙනා පොඩි ඒ කවලේ අපි A levels කරන කාලේ අපි දෙන්නගේ වැඩේ ඩිසයින් කරනවා. අපි අඳිනවා, චිත්‍ර අඳිනවා, ඩිසයින් කරනවා. පුළුවන් විදිහට අතේ සල්ලි තියෙන විදිහට අරගෙන ඇඳුම් නිර්මාණය කරනවා. ඉතින් අපි දෙන්නගේ පොඩි කාලේ ඩ්‍රීම් එකක් තිබ්බා අපි කවදා හරි කම්පැනි එකක් හරිමුද. නමුත් ඒක just a school dream. අපි දෙන්න දෙපැත්තකට ගියා. එයා කැලන් යුනිවර්සිටි එකට ගියා මම කොලම්බියා යුනිවර්සිටි එකට එන්ටර් වුණා. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තු හැම වෙලාවෙම හිත ඇතුලේ වද දුන්නා. but as I said මං හිටපු බෑග්ග්‍රවුන්ඩ් එක අනුව මට උදව් කරන්නවත් මට ඇත්තටම ඇන්ජි මට එළියට බහින්න කෙනෙක් නෑ කියන්නේ මට ෂොප් එකක් අරින්න කොහොමවත් බෑ. so I was all alone. so it just a prayer. මම අවංකවම කියන්න ඕනේ ඒක හැම වෙලාවෙම මම කරපු wish එකක් every day for God දෙවියන් වහන්සේගෙන් මං ඉල්ලුවා Lord make me stand. Make me stand and make me be somebody in this society. Not a rejected person. මාව reject කෙනෙක් විදියට නෙමෙයි මාව accepted කෙනෙක් විදියට මාව සමාජයේ මට තැනක් දෙන්න. ඉතින් ඔහොම යනකොට තමයි මම TV program එකක මම අහගෙන හිටිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ upcoming designer of the year. ඉතින් එතකොටත් මං හිතන්නේ මගේ වයස් සීමාව එතකොටත් පන්නලා හිටියේ මම. නමුත් මම හිතුවා තමන්නේ මං කෝල් එකක් දෙනවා. ඉතින් මම ඒ ඕගනයිසර් කෝල් එකක් දෙනකොට at that time also I was too late. entries බාලාගෙන ඉවරයි. but මං කිව්වා මගේ situation එක මෙහෙමයි කියන මම explain කරනකොට she thought okay let's try කියන එක එයා කිව්වා try එකක් දෙන්න. ඔගේ design එකක් මට එවන්න. ඉතින් මං ඉක්මනට මං design එකක් draw කරලා මගේ ඉහෙලියක් ලවා මම එයාට ඒක post කරලා ඇරුවා. ඉතින් එදා මට quarter finals වලට එන්න කියලා invitation එක ආවා. I never expected anything more than that. quarter finals වලට 300 හිටියා. ඒ මම ඇරෙන්න අනිත් 300ම graduatesලා NG. ඒගොල්ලෝ fashion designers academies වල ඉගෙනගෙන fashion designing අපි කියනවා මේ වෘත්තීය වශයෙන් ඒගොල්ලෝ උපාධි ලැබපු අය. ඉතින් මම විතරයි එකක් මට ඇස්පෙනීම නැහැ. අනිත් එක මට වෘත්තීය පැත්තෙන් මට academic I have nothing when it comes to academic. ඉතින් නමුත් තැන්ජි සතුටුයි කියන්න. ඒ 300 එක්කෙනා එක්කම compete කරලා මම අන්තිම 24 දෙනාට ආවා. ඒ අන්තිම 24 දෙනාගෙන් අන්තිම 6 දෙනාට ආවා. ඒ අන්තිම 6 දෙනාගෙන් තමයි මට ඔය මම හිතනවා බොහොම පොඩි ලකුණු ප්‍රමාණයකින් තමයි මට ඔය second third place එක අහිමුනේ. මට ඇත්තටම ඕගනයිසර් මට කෝල් කළා කිව්වා just little marks කිහිපයකින් තමයි ඒක පොඩක් මිස් උනේ. ඉතින් එතනත් ලොකු විශාල මේ අපි කියන challenges වලට මුහුණ දීලා මම එතනට ආවා. මොකද මට පාස් වුණේ ඒ ටයිටල් එක ලේසියෙන් ළඟා කරගන්න. හරිම අපහසු වුණා. මොකද එකක් මාව අපි කියනවා nobody respect me visually impaired කෙනෙක් මේ field එකට එනකොට හිතනවා මෙයාට මොකද්ද කරන්න පුළුවන්. she can't see. මේ what can she possibly do? ඉතින් ඒ මතේ හැමෝම ඉන්නකොට ඇන්ජි හරි අමාරුයි අපිට ඩිසයින් එකක් දැන් මහන කෙනා පවා හිතනවා ඉතින් මෙයාට තේරෙන්නේ ඒ නිසා එයාට අවශ්‍ය දේ මහනවා. එතකොට ඉතින් හරිම ආකල්ප ගැටුමක් එතන ඇති වෙනවා. ඉතින් ලොකු උත්සාහයකින් තමයි ඇත්තටම මට අවශ්‍ය ඩිසයින් එක මම ස්ටේජ් එකට දාමගත්තේ. ඉතින් ඒ ආකාරයෙන් තංචි ඉතින් මම හිතනවා මට දෙවියන් වහන්සේ ආශිර්වාද that was the first step. ඉතින් මගේ first step එක තිබුණා අන්තිම 6 දෙනා. මොකද all the 300 were very extremely talented people. ඒ talented ඒ වගේම very absolutely normal people. දැන් මම visually impaired කෙනෙක්. ඒකට මම ඒගොල්ලොත් එක්ක සටන් කරලා එතෙන්ට ආවා කියන්නේ NG it's a huge achievement for me in your life. in my life. එතකොට මම දැනගන්න කැමතියි ඓශ්වර්ය දැන් මේ කම්පිටිෂන් එක හරහා මේ ජයග්‍රහණය තුලට එන්න ඒ මාර්ගය තුලදී ඔයාට
අතහිත දුන්න ඔයා ළඟ හිටපු අය කවුරු හරි ඉන්නවා නම් බොහොමත් ඉක්මනින් මම මතක් කරනවට කැමතියි. ඔව් විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ අත දීපු අය කියන්නේ මට මගේ මොඩල්ස්ව මට අමතක කරන්න බෑ. මට ඒ වකට හම්බුණා මම හිතනවා මගේ සඳුන් I think 2012 Mr. Sri Lanka සඳුන්. එතකොට රොෂෙල් මට හම්බෙච්ච ඉතාම සපෝටිව් කැරක්ටර්ස් දෙක. ඉතින් ඇත්තටම මට මේ ඇඳුම අටගෙන මේක ඩ්‍රෙස් මේක කෙනෙක් හොයාගන්න පවා නැති වෙනකොට රොෂෙල් තමයි මාව කෙනෙක් ගාවට එක්කන් ගිහලා ඇයගේ ඇඳුම්කම් මට මම හිතනවා මට ලකි. he's a known dressmaker. ඉතින් එයා මම හිතනවා දවස් දෙකකින් මට මේ ඇඳුම් ඔක්කොම මහලා දුන්නේ. he had only 2 days. ඉතින් ඒ වගේ challenges මම හිතනවා ඒගොල්ලෝ මාව accept කරපු විදිය මගේ challenge එක ඒගොල්ලන්ගේ challenge එකක් කරගත්තා. ඒගොල්ලෝ කීරවත් හිතුවේ නෑ අපි මොකක් හරි කරලා දානවා මෙයාට පේන්නේ නෑ. ඒ වගේ හිතුවනම් ඇන්ජි we can't do because this is a team work. ඔව්. then yes. ඔව් අයිෂර මම දැනගන්න කැමති කාල වේලාව මදිකමත් එක්ක නමුත් බොහොමත්ම ඉක්මනින් මම ඒක කටින් කියන්න කැමතිත් නෑ නමුත් තමුන්ට හරි පෙනීමක් නැතුව ඔයා කොහොමද මේ ඇඳුමක් නිර්මාණය කරන්නේ කෙනෙකුගේ ශරීරයක් හරියට දකින්න නැතුව ඒක ඇත්තටම මිරකල් එකක් කියලා මම කියන්න කැමතියි ඒක එතෙන්ට කොහොමද එන්නේ අයිෂර well first of all as I said අර අවුරුදු 13 කාලය තුළ what I did was I developed my mind ඒ කාලේ ඇත්තටම මම කියනවා අර මට අර අපි කියනවා නම් අර ආමි අපි කියනවා සෝල්ජර් කෙනෙක් නිර්මාණය කරන කාලයක් තමයි මම හිතනවා මගේ දෙවියන් වහන්සේ අර lot of turbulations හරහා යනකොට අපි ඇතුළාන්තයෙන් ශක්තිමත් වෙනවා. so එතකොට අපේ mind එක කිසිම දෙයක් නිසාවත් බාධා වෙන්නේ නැහැ. So Angie, what I developed for the moment who I am is දැන් මේ වටපිටාවෙන් මම හිතනවා ලොකු සුළුකනාට නමුත් මම හෙල්ලෙන්නේ නැහැ. මගේ මයින්ඩ් එක හෙල්ලෙන්නේ නැහැ. So I'm that strong inside. එතකොට ඒ වගේම මම හරි සංවේදී. මට පොඩි පිහට්ටක් බිම වැටුණත් ෆෙදර් එක බිවටනොත් ඒක දැනෙන තාගේ සංවේදීකම මට තියෙනවා. ඉතින් ඒ තුනමයි I think with God blessing මගේ මයින්ඩ් එකට එන්න ගත්ත Angie designs කියන එක ඇත්තට සමහරට මටවත් තේරුම් ගන්න බෑ designs කොහෙන්ද එන්නේ කියලා. So I get a picture of a design. ඒතර මම ඒක කරන්නේ ගොඩක් අර මනසෙන් මම ඒක නිර්මාණය කරන හැටි අත්දැක බලනවා. කොහොමද මේකේ කට් එක ගන්න? Everything I do with my mind. So it's more like a meditation. හරිම භාවනාවක් ඇන්ජි. මොකද ඒක mind එකක් ඇතුළෙමයි මට. මොකද මට කිසිම utensil එකක් පාවිච්චි කරන්න බෑ. මට graphic එකක් පාවිච්චි කරන්න බෑ. මට pencil එකක් පාවිච්චි කරන්න බෑ. මට sketch එකක් අඳින්න බෑ. ඉතින් ඒ නිසා මට ලොකු බ්‍රේන් පවර් එකක් වැය වෙනවා මගේ ඩිසයින් එකක් නිර්මාණය කරන්න. ඉතින් අයිශ්වර්යා ඇත්තටම මේ අවස්ථාවේ මම පුද්ගලයෙක් හැටියට ඔයාගේ ජීවිතයේ ඔයාට මේ තියෙන ධෛර්යය සහ ඒ ධෛර්යය ඔස්සේ ජීවිතයේ මානසිකව අන්තිම බිඳුවට වැටලා ඉන්නකොටත් කිසිම කෙනෙක් නැතුව ඉන්න අවස්ථාවක ජීවිතයේ මේ ජයග්‍රහණයක් ලැබපු එක ගැන මමත් මගේ මයි ස්ටයිල් එක ටීම් එක තුලින්මත් අයිශ්වර්යා පීරිස්ට සුබ පතනවා. ඒ වගේම අයිශ්වර්යා මම දැනගන්න කැමතියි ඉතාමත්ම ඉක්මනින් යම් කෙනෙක් ඔබගෙන් ෆැෂන් ඩිසයිනින් මොනවා හරි දෙයක් වැඩක් එහා සම්බන්ධව කරගන්න ඕනේ නම් අයිශ්වර්යව කොහොමද කන්ටැක්ට් කරගන්නේ? ඔව් ඇන්ජි මගේ වෙබ්සයිට් එක තියෙනවා first of all. ඒකෙන් වෙබ්සයිට් එක හරහා ගොඩක් කල අපි අනාගතයේ සැලසුම් කරනවා මගේ ඩිසයින්ස් එලි දක්වන්න හා ඕන කෙනෙක්ට මිලදී ගන්න. ඒ වගේම අනාගතයේදී Secrets කියන Liberty Plaza එකේ shop එකේ මගේ ඩිසයින්ස් වෙනම මම සෙල් කරන්න බලාපොරොත්තු වෙනවා Christiana Glory. එතකොට Facebook එකේ ඕනම කෙනෙක්ට පුළුවන් Christiana Glory කියලා ටයිප් කරාම Christiana Glory කියලා ටයිප් කරාම මගේ Facebook page එක එනවා. ඒකෙන් සාමාන්‍ය කෙනෙක්ට වටහා ගන්න පුළුවන් මගේ මා තුළ ඇති ශක්තිය හා මගේ තියෙන ඩිසයින්ස් ඔක්කොම ඒකේ අප්ලෝඩ් වෙලා තියෙනවා මම කරපු ෂෝස් පිළිබඳව. අයිශ්වර්යා අපි සඳහන් කළොත් දුරකථන මාර්ගයෙන් යම් කෙනෙකුට ඔබ හා සම්බන්ධ වෙන්න ඕනේ නම් ඒ ඔස්සේ ලබා දෙන්න පුළුවන් දුරකථන අංකයක් අයිශ්වර්යාට තියෙනවද? මට පුළුවන් අමතන්න 4යි 490යි 17යි 54 අපි නැවතත් කිව්වොත් 490 170 114 90 1754 ඉතින් ඒ දුරකථනය ඔස්සේ 0776 489 835 කියන අංක දෙකෙන්ම ඕන කෙනෙක්ට අයිශ්වර්යාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඇත්තටම මම මගේ ජීවිතේ භාග්‍යයක් කොට සැලකනවා මේ වගේ පර්සනැලිටි එකක් මේ වගේ කැරක්ටර් එකක් මයි ස්ටයිල් තුලින් අද ඉන්ටර්විව් කරන්න මට මේ වගේ chance එකක් ලැබිච්ච එක ගැන. අයිශ්වර්යා මම පර්සනලි ඔයාගෙන් දැනගන්න කැමති අද අපිත් එක්ක මේ බෙදාගත්ත එක්ස්පීරියන්ස් එක එක්ක මයි ස්ටයිල් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාගේ පර්සනල්
කමෙන්ට් එකක් බොහොම ඉක්මනින්ම. ඇන්ජි ෆස්ට් ඔෆ් ඕල් මේක මම හරිම ආසාවෙන් ආපු ප්‍රෝග්‍රෑම් එක. මොකද මම දැන් ඔයත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරනකොට මට හරි ලයිව් ගතියක් තේරුණා. ඉතින් හරිම මම හිතනවා මේ channel එක හරහා බලන viewers-ලට මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට යම් example එකක් මොකක් හරි strength එකක් දෙන්න පුළුවන් නම් ඒක තමයි achievement එක. ඉතින් මම හිතනවා අංජි මේ වගේ programs වලින් ගොඩක්ව අපිට මිනිසුන්ව අර morally අපිට uplift කරලා encourage කරලා ඒ වගේම ඒගොල්ලන්ට යම් කිසි දෙයක් සමාජයට දායාදත් කරන්න පුළුවන් කියලා. So it's a great program and I enjoy doing the program with you especially. Thank you so much Aishwarya. ඉතින් ඒ වගේ තමයි අයිශ්වර්යා පොඩ්ඩක්වත් මානසිකව වැටෙන්නේ නැතුව එයාගේ ජීවිතය ජයග්‍රහණය කළේ. My Style program එක තුලින් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මේක celebrities ලගේ fashion එයාගේ lifestyle ඒගොල්ලන්ගේ සියලු විස්තර ඕගොල්ලෝගේ මත දිගාරිනවා වගේම ඕගොල්ලන්ගේ personality develop කරගන්නත් ඒගොල්ලන්ගේ ජීවිතයෙන් යම් ආදර්ශයක් ලබා දෙන එක. ඉතින් අදත් මේ වගේ සුන්දර කතා බහක් මේ විදිහට නිමා වෙනවා. නැවතත් මේ වගේම අලුත් program එකක් අරගෙන ඕගොල්ලන්ගේ ගෙදරට එන පොරොන්දුව මත අදට මම ඕගොල්ලන්ගෙන් සමු අරගෙන යනවා.